සයිමන්ලාගේ දෙට්ටයි ජෝන්ලාගේ දෙට්ටයි යන්න ඕන මේ වන්දනා ගමන යන්න කට්ටිය හොයාගන්න. ගිය පාරත් සයිම මට පොල්ල තිබ්බා. ජෝන නම් ආවා. මුන් දෙන්න දැන් වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා ඇති ගිහින් හම්බෙන්න ඕන හරියටම යන දිනේ කියන්නයි ගාන කියන්නයි. ජෝන්ද කොයිද මේ පැත්තට එනවත් පේනවා. හම්බෙලාම කතා කරන්න ඕන. ජෝන් මලයා ආත් මේ ජෝන්ලා පැත්තටයි මේ සයිමන්ලා පැත්තට යන්න ආපු ගමන් හොඳ වෙලාවට මගදීම හම්බුනේ. ඒක නෙවෙයි දැන් මේ අපේ වන්දනා ගමන යන්න වැඩි හරිනේ. ඔන්න 25 යනවා. ගිය සැරේත් ඉතින් ගියා දැක්කනේ හොඳයිනේ අර පිටි ඉතින් වඳින්න නැති තරම් නෑ ඉතින් ගියාම දන්නවනේ ඉතින් ජෝන් ඈ. ඒක ඇත්ත ගමරාල මහත්තයා. මම ඉතින් හැම සැරේම වරද්දන්න නැතු වෙනවනේ. මේ දැන් 25 උදේ කීයටද යන්නේ? අපි උදේ පාන්දර 4ටවත් මෙහෙන් පිටත් වෙන්න ඕන ජෝන්. නැත්නම් ඉතින් අපිටම තමයි කරදර. ගමරාල මහත්තයා මට ගාන කිව්වට මට ගානක් මතක නෑනේ. ජෝන් මේ රුපියල් 5000යි දවස් 4ටම මං ගන්නෙ. අනික පොඩි ළමයිගේ මං සල්ලි ගන්නෙත් නෑ. අනික හෙට 4 දිනක් විතර ඉන්නවනේ යන්න. මේ අපි යනවා පොළොන්නරුවේ අනුරාධපුරේ එහෙම වැඳලා එහෙම යනවා අපි යාපනේත් වැඳලා එනකොට තියෙන ටිකත් වැඳගෙන අපි හිමීට එමු. අපි ඉතින් හැමතැනම කරේ එහෙමනේ ජෝන්. මාර වැඩේ ගමරාල මහත්තයා. ගියසේ අපේ රන්දම්මලා ගිහලා තිබ්බා රහකට බැගිලින්නක් කළත් එක්ක රුපියල් 7000ක් කරන් දවස් 4ට. පුදුම හින ගහනවනේ ඉතින් මේ ජෝන් දන්නවනේ මං සල්ලි පස්සේ අර මිනිහ නෙවෙයිනේ. මට ඕන මිනිස්සුયો. ඉන්නකම් විතරයි මේ ජෝන් ඔක්කොම කරන්නේ. අපි මරනම ඉතින් අපිට බණීද කවුද දන්නේ හොඳයි කියද කවුද දන්නේ කාරුවක් දන්නේ නැනේ ඒක. ඒ කරන් නැත්ත ගමරාල මහත්තයා. යන තරකට පිනක් දහමක් කරා යන එක තමයි හොඳ. ගමරාල මහත්තයා මම කඩේ ගාවට යන්න ආපු ගමන් ආවේ. මම කඩේට ගිහින් එන්න. මම දැක්ක සයිමන් ගාටත් ඉන්නවා. හොඳමයි ජෝන්. මාත් එන සයිමනුත් හම්බෙලා විස්තර ටික කියලා එන්න. සීට් ගාන්න ගෙනියන්නත් එපා දුර යන හින්දා. සයිමන් මේ අපේ ගමරාල මහත්තයානේ. එන්න ගමරාල මහත්තයා ගියතට එන්න. කමක් නෑ සයිමෝ. මට තව ගෙවල් දෙක තුනකට යන්නත් තියෙනවා. මම මේ දිනේ ඔක්කොම විස්තර ටික කියලා යන්න යාවේ. දැන් අපි කවදද හරියටම ගමරාල මහත්තයා යන්නේ? සයිමෝ අපි 25 උදේ පාන්දර 4ට මෙහෙන් පිටත් වෙනවා. යන්නේ පොළොන්නරුවේ අනුරාධපුරේ යාපනයේ එනකොට තියෙන ටික වැදගෙන අපි එනවා. මේ මං එදා කලින් කිව්වාගේ රුපියල් 5000යි මම නම් ගන්නෙ. අර එහා පැත්තේ මැගිලිලා ගිහිල්ලා තිබ්බා රුපියල් 7000ක් කරන්නේ දවස් 4ට. මට දැන් මේ ජෝන් මගදී හම්බෙලා කිව්වේ. මම ඉතින් එහෙම කරන්නේ නැහැ පොඩි කට්ටියට මං කොහොමද සල්ලි ගන්නෑ. ඒ ගන්නම් පාන්නේ නැහැ මහත්තයා. කොහොමත් අපි ඉන්න කන්නේ ඔය යන්නේ. අනික මේ හැමදාම කුලී වැඩ කරනවා යනවා කුලී වැඩ කරනවා කනවා බොන එච්චරයිනේ. කොහොම ගමනක් ඉතින් අවුරුද්දක තරන්න අපිට යන්න හම්බෙන්නේ. එහෙනම් සයිම වරද්දන්න එපා. පන්සල ගාවට මේ 25 උදේ 4ට ආව නම් ඇති. බස් එකේ සීට් ගන්න තමයි කට්ටියත් එක්ක යන්නේ. නැත්නම් ඉතින් යන්නත් බෑනේ උත්තර දුර. එහෙනම් සයිමන් මම යනවා. තව ගෙවල් දෙක තුනකට යන්නත් තියෙනවා රැ වෙන්න කලින්. එහෙනම් වරද්දන්න එපා සයිමන් මම යනවා. හොඳයි ගමරාල මහත්තයා අපි 25 උදේ යන්කෝ. ජෝන් නම් පාන්දර එනවා පේනවා කට්ටියත් එක්ක සයිම මොකෝ තාම නැත්තේ. ගමරාල මහත්තයා උදෑසන ඔන්න කිව්වා වගේ ඔන්න මම ආවා. ඒකනේ සයිමන්ට එන්න බැරි හේතුවක් කිව්වා මොකද දන්නේ මට ඊයේ රෑ හම්බුණා. මම හිතුවා ජෝන සයිමන් මොහොම කියද්දි මොකෙ වෙයි කියලා. ඕක කවදද වන්දනා ගමනක් ගියේ. ඒකෙත් පාඩුව මට තමයි. වැඩක් නෑ ගමරාල මහත්තයා කතා කළා. සයිමන් ඔහොමමයි. හෙලෝ. හොද සයිමන්. සයිමන් මොකද තමුන් දැන් බලනවා
මම බස් එකේ සීට් ගන්නට කට්ටියත් එකතු කරේ බලනවා දැන් මේක යන්නේ කොහමද මම අතින් පාඩුවනේ මේක යන්න ගිහිල්ලා මොකද්ද උණ හැදිලා තමුන්ට ඔක්කොම උණ හැදින්නේ ඔක්කොම අද තමයි තමුන් කොහොම කරනවකෝ සයිමනොත් එන්නේ නැති කී මම සිනේට කට් කරලා දැම්මා නම් හරි වගේ. මෝ මහ දසකුණු සාඩිය රෝත් එක්ක මම දන්නවනේ ගියසරක් ගිහිල්ලා කාපු කට්ට. මම මොකද්ද කියන බොරුව. ගන්න ඕන අපේ නන්නම්මලට කෝල් එකක්. හෙලෝ මොකා කවදද අද උදේ සාන්දර අයියෝ කරගන්න දේවල් පොට අයියෝ මොකද ජොන් වෙලා තියෙන්නේ කරදරයක්ද බාන්නකො ගමනවනහත්ත අපේ නන්නම්මත් එනකොම වන්දන ගමන දැන් මේ මාමණ්ඩි කතා කරලා ගෝන නන්නම්ම ලෙසලා වැටිලා කියලා දැන් ඉතින් අපි කොහොමද මේ ගමන යන්නේ ඒකත් එහෙමද මේ ගමේ આવුත් එක ගමනක් යන්න හැදුවොත් ඔහොම තමයි මම යන ගමන මහත්තයා ඉක්මනට අරගෙන ගෙදර යන්න ඕන මම විදුම්බරයක් කරක් දන්නේ අයියෝ මගේ නන්නම්මා අම්මා මොකද කරන්නේ ජීවිතේ වසර තුරාට ගමේ આવුත් එක නම් ට්‍රිප් නෑ යන්නේ මම මුන්ට හොඳ කරන්න යනකොට මට හොඳ වැඩේ මේක